යාළුවෙක් එනවා තවත් යාළුවෙක් හම්බ වෙන්න. ආවහම මේ ටිකක් වෙනස් වෙනදා වගේ නෙමෙයි. ඔළුව අවුල් වෙලා වෙනදා අර තිබිච්ච ලස්සන පෙනුම නැති වෙලා නිකන් ඇදිලා ගිහින් වගේ. ඒකට මෙයා අහනවා මේ ඇයි මොකක්ද මචං උනේ? මේ නෑ මට පොඩි ප්‍රශ්න වාගයක් ආවා. ඉතින් කියන්න දෙපැයි ප්‍රශ්නයක් ආව නම් දැන් ඔහොම වෙනකන් ඉන්න. නෑ මචං මම ඔබට ටෙක්ස්ට් එකක් දැම්මා මේ කොහොමද පොඩ්ඩක් හම්බ වෙමුද කියලා. මං හිතන්නේ මේ විසි හින්දා ටිකක් බැරි වෙන්න ඇති ඒක මිස් වෙන්න ඇති කියලා. අනේ ඔව් මචං මට ඒ වෙලේ බැරි වුණා. ඒ උනට ඔබට කෝල් එකක් දෙන්න තිබුණානේ. කෝල් එකක් දුන්නා නම් මං කොහොම හරි එනවනේ කියලා මෙයා කියනවා. හැබැයි ඔයාලටත් ඕනේ තරම් යාළුවන්ගෙන් මචං කොහොමද මොකද වෙන්නේ වගේ දෙයක් එන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපිට දෙයක් කෙනෙක්ට කියන්න තියෙනවා නම් ඒ කෙනාගේ ප්‍රශ්නයක් හරි අපිත් එක්ක කියන්න තියෙනවා නම් අනේ මං ප්‍රශ්නෙක ඉන්නේ. අනේ මං මැරෙන්න යනවා මට මැරෙන්න හිතෙනවා කියලා නෙමෙයි පණිවිඩේ එන්නේ. පණිවිඩේ එන්නේ හායි කොහොමද? මොකද වෙන්නේ? ඔබ බිසීද? චූටි වචනයක් දෙකක් එන්නේ. ඒ වචනේ දෙක අපි අනේ කොහොමද බලන්න නිකන් හායි කියලානේ තියෙන්නේ. මං පස්සේ කෝල් එකක් දෙනවා කියලා අතෑරියොත් ඒ කෙනා එයාගේ ප්‍රශ්නේ අපිත් එක්ක කියන්නේ නැහැ. ඒ කියන්නේ හිතනවානේ මෙයා කාර්ය බහුලයි වෙන්න ඇති. ඒ නිසා මෙයාට මේක කියලා වැඩක් නැහැ කියලා. එයාගේ ප්‍රශ්නේ සමහර විට ඒක ජීවිතේ නැති වෙනවද වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා මානසිකව ලෙඩ වෙන්නත් පුළුවන්. මොකද ඒ වෙලාවේ එයාට කියන්න කෙනෙක් හිටියානම් එයාගේ ඔළුවෙන් ඒක නිදහස් වෙනවා. දැන් අපිටත් ඒ වගේ තමයි එන්නේ මැසේජ්. හැබැයි එහෙම ආවම අපිට පුළුවන් නම් එයාලා වෙනුවෙන් චූටි වෙලාවක් වෙන් කරන්න. ඒ කියන්නේ මේක කියනවා මේ විනාඩි 8ක් අනිත් අයට ඇහුම්කන් දෙන්න කියලා. තමන්ගේ අයට තමන්ගේ යාළුවන්ට විනාඩි 8ක් පුළුවන් නම් ඇහුම්කන් දෙන්න කියලා කියනවා. එතකොට අපි කරන ඕනෑම වැඩක් නවත්තලා විනාඩි 8ක කාලයක් අපිට දෙන්න පුළුවන්. ඒක දුන්නොත් අර මනුස්සයා ඉන්න ලොකු පීඩනයකින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඊළඟ දවසේ විනාඩි 8ක් දීපම් මචං කියලා ඔක දාන්නා නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. හැබැයි මේක හැමෝම දන්නේ නැහැනේ. ඒ හින්දා චූටි මැසේජ් එකක් ආවොත් ඔයත් එක්ක කාලයක් කතා කරලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයාගේ නෑදෑයෙක් වෙන්න පුළුවන්. කොහොමද කියලා මැසේජ් එකක් ආවොත් ඒක නොදැක්කාසේ නොසලකා හරින්න එපා. සමහර විට ඔයාගෙන් එයාට උදව්වක් ඕනිම අත්‍යවශ්‍ය මොහොතක් වෙන්න පුළුවන්. සමහර විට ඒක අහගෙන ඉන්නවා විතරක්ම වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් නම් හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඒක මාර විදිහට මිනිස්සුන්ට දැනෙනවා.